පැය 24ක් පාවිච්චි කරන්න බැරි වෙච්චා. මේ තියෙන්නේ හොනට් යතුරුපැදියේ තියෙන දුක්ඛිතම කතාවක්. ඉතින් අරන් එක දවසයි. එක දවසයි කියන්නේ එකම දවසයි. හදන්න බෑ එන්ජින් එක. මොකද සයිලන්සරේ ඔයිල් එකයි. කියන්නේ බෝර් එකක් ගිහලා තියෙන්නේ, බ්ලොක් එකක් ගිහලා තියෙන්නේ. ඉතින් යන පොටවල් ඔක්කොම ටික ගහලා තියෙන්නේ. ඒවා ගහලා උසයි පහතයි එන්ජින් මවුන්ට් කැඩිලා තියෙනවා. කැඩිලා ඒවා පාස්සලා. එතකොට තව ලාස්ට් පාර හෙඩ් එකයි බ්ලොක් එකයි දෙකම ඇද තියෙනවා. ඉතින් සුබ උදෑසන. ඔයාලට කියන්නේ හොනට් යතුරුපැදියේ තියෙන දුක්ඛිතම කතාවක්. මේක අතරම ඉස්සෙල්ලා එක ඔයාලා ෂෙයා කරලා ලයික් එකක් දාන්න. පුළුවන් තරම් පේජස් වල හැමතැනම ෂෙයා කරන්න. මොකද එතකොට මේ හොනට් ගැන ගොඩක් අයට දැනගන්න පුළුවන් බයිසිකලයක් ගන්නකොට මොකද්ද තත්ත්වය කියලා. ගිය සතියේ ගත්තු හොනට් බයික් දෙයක් කස්ටමර්ස්ලා දෙන්නෙක් ආවේ. ඉතින් එකින් එකට කියන්නම් මම කතාව. මේ යතුරුපැදිය තියෙන්නේ කළු පාට හොනට් එකක්. ඉතින් අරන් එක දවසයි. එක දවසයි කියන්නේ එකම දවසයි. ඉතින් එන්ජින් එක වටේම ගෑස්කට් එක වටේම වතුර ලීක් වෙනවා. හැබැයි ඉතින් හදන්න බෑ එන්ජින් එක. මොකද මීට පෙර ගෑස්කට් 10 පාරකට ගහලා තියෙනවා. එන්ජිම පේස් කරලා තියෙනවා. එතකොට යන පොටවල් ඔක්කොම ටික ගහලා තියෙන්නේ. ඒවා ගහලා උසයි පහතයි. ඉතින් එන්ජින් මවුන්ට් කැඩිලා තියෙනවා. කැඩිලා ඒවා පාස්සලා ලාස්ට් පාර හෙඩ් එකයි බ්ලොක් එකයි දෙකම ඇද තියෙනවා. ඉතින් දැන් අපිට ගෑස්කට් ගහන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද ඒක අපි ගෑස්කට් ගහන්න ගියොත් ඒකට ගෑස්කට් 3ක් 4ක්වත් තියන්න වෙනවා. අද 5ක් විතර තියන්න වෙනවා. මොකද ඒක හෙඩ් එක ලෙවල් කරගන්න ඕනේ. ගොඩක් හැම තැනම ඕවල් ගිහිල්ලා තියෙනවා. ඉතින් වැඩිච්ච පාරත් හෙඩ් එක කැඩිලා තියෙනවා. බ්ලොක් එකක් කැඩලා තියෙනවා. ඉතින් අමාරුයි වැඩේ. එතකොට තව සයිලන්සරේ ඔයිල් එකයි, කියන්නේ බෝර් එකක් ගිහිල්ලා තියෙන්නේ, බ්ලොක් එකක් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් පැය 24ක් පාවිච්චි කරන්න බැරි වෙච්චා. මේ තියෙන්නේ මම ඔයාලට පෙන්නන්නම් දැන් ඒකේ එන්ජින් එක. ඒ බලක් තියෙන්නේ හදන්න බැරි තත්ත්වෙම තමයි එන්ජින් සවුත් වෙලා තියෙන්නේ. මෙතන ඉඳන් මේ හැම ඇණයක්ම අලුතෙන් කියන්නේ 3-4 තැනකින් හදලා තියෙනවා. ඉතින් මේ තියෙන මේ ඒරියා ඔක්කොම කොටයි. මේ දෙපැත්තම කොටයි. මෙතන වෙනස්. මෙතන දෙකට කැඩිලා තියෙන්නේ මේ. එතන කියන්නේ කලිනුත් හදලා තියෙන ආයි දෙකට කැඩිලා. මේක හදනවා කියන එක බොරු වැඩක්. ඉතින් මේ බෝඩ් එකේ සම්පූර්ණම ඔයිල් තියෙන්නේ. කියන්නේ රින්ග්ස් ගන්න දෙයක්වත් නැහැ, පිස්ටන් ගන්න දෙයක්වත් නැහැ. පිස්ටන් ඇතුලේ හෙල්ලෙනවා. ඉතින් තව බෑරින් වල සද්ද තියෙනවා. කියන්නේ ඔක්කොම ටික හදන්න ඕන. බෑරින්, පිස්ටන්, බෝර් හෙඩ් ඉතින් ඒ හදලා තරන්නේ මේ බ්ලොක් එක අවුල්නේ. හොඳම දේ තමයි හොඳම විකල්පය හරියට පදින්න නම් ඒකට එන්ජිමක් තියන්න ඕන. ඉතින් අපි ඒකට ඇත්තටම අලුතෙන් බ්ලොක් ඔක්කොම ගෙනල්ලා තියෙන්නේ. ඉතින් දැන් ඒකට තියෙන එකත් අපි පෙන්නන්න. තියෙන්නේ අපි රීකන්ඩිෂන් බ්ලොක් එකක් ගෙනාවා. ඉතින් ගෙනල්ලා ඒ බ්ලොක් එකට තමයි අපි ඒ බයික් එක හදන්නේ. එතකොට ගන්න කෙනෙක්ට කිසිම දෙයක් නැහැ. එන පොටවල් ගහලා නැහැ. ගෑස්කට් අලුත් උස්සලා නැහැ. මේවා මොනකුත් හදලා නැහැ. බෙහරින් හදලා නැහැ. බෙහරි සෙට් එකේ නම් රීකන්ඩිෂන් තියන්නේ ක්‍රෑන්ක් එකයි රොඩ් හතරයි. එතකොට මේ එන්ජිම පදින කෙනාට ආයි අතිසුපිරියක් වෙනවා. මොකද අපිට වොරන්ටියක් දෙන්න බෑනේ. අපිත් ඇටෙව්වොත් ඉතින් හරියටම එනවා ඔයාලා ඉස්සරහට බයික් එක. මේ බයිසිකල් ඔයාලට ගන්න පුළුවන්. ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. මොකද මේක අපි ගත්ත සල්ලි දීලා. මොකද අයිතිකරුට මේක හදලා පදින්න හිතක් නැහැ. ගත්තු දවසේම බයික් එකට කෙලවුණ හින්දා යාර බයික් එපා වෙලා අපිට දීලා ගියා. අයියෝ ඔයා ලස්සනට හදලා කාට හරි දෙන්න කියලා. ඉතින් අපි ලස්සනට හදනවා. තියන්නේ අතුරුදී. ඉතින් ඒ වගේම තමයි මේ අනිත් බයික් එක. මේ තියෙන්නේ. මේකත් අරන් එනවා. අරන් ඇවිල්ලා එක දවසයි බහුවෙන්දු දෙනා ස්ටාර්ට් කරන්න බෑ. අදස් අපිට ගෙනල්ලා දුන්නේ ස්ටාර්ට් කරන්න දෙන්න කියලා. ඉතින් අපි බොහොම උත්සාහයක් ගත්තා. සාමාන්‍යයෙන් ස්ටාර්ට් වෙන්නේ උඩ කන්දකට දාලා ලොකු පල්ලමකට දාලා විතරයි ස්ටාර්ට් වෙන්නේ. ඉතින් ඔක තමයි මේ වල තත්ත්වය. ඉතින් ඒකත් එන්ජින් එක සම්පූර්ණ හදන්න ඕනේ. ඒකේ කම්ප්‍රෙෂන්ස් පොඩ්ඩක්වත් නැහැ. හෙඩ් වැලි ගලවපුවම තමයි අපි දන්නේ නැහැ මේක යන කොටවල් කැඩිලා. තව මොන ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ. තාම මේක එන්ජින් එක අපි පළු කරේ නෑ. ඉතින් මේ බයිසිකල් දෙකම ඉතින් අවසානයේ අපේ ආයතනයට බාර දීලා ගියා. මොකද එයාලට එක හදලා වැඩක් නැති. මොකද යන වියදමත් එක්ක එන්ජිමක් තියෙන තත්යකට ආවොත් ලොකු වියදමක් හින්දා බයිසිකල් එපා කියලා දාලා ගියා. ඉතින් ආසාවෙන් අවුරුද්දක් දෙකක් 3-4ක් සල්ලි එකතු කරලා ගත්ත හොනට් එකක් තමයි. ඉතින් අන්තිමට ගෙවස් එක්කෙනෙකුට ගෙදර යන්නත් බෑ. මොකද එක මල්ලිගෙන්ට ගෙදර යන්න බෑ කිව්වා බයිසිකල් එක හොඳ යාගෙන. ඊට පස්සේ ආ බයික් එක වික්ක කියලා සල්ලි අරන් ගියා. අනිත් කෙනාගේ ගෙදර කට්ටියත් එක්කත් ඇවිල්ලා ඔක්කොටම කියලා අඬලා මෙතන ගොඩාක් අමාරු වෙලා ගියේ. ඉතින් දුකයි. ලක්ෂ ගාණක් එක දවසට පාඩුයි.
හොනට් අරගෙන. හොනට් ගන්නකොට චුට්ටක් බලන්න හිතන්න. දන්නේ නැත්නම් මොන හරි ගන්න තැනකින් අපෙන් හරි අහන්න. මෙහෙම දෙයක් තියෙනවා මේක මොකක්ද කියලා. ඊයේ ගාම සල්ලි තිබ්බ පළියට උස්සන් එන්න එපා හොනට්. මොකද හදන්න ගියාම වියදම වැඩි. ගොඩාක් තියෙන ගරාජස් වල අටෝපු බයිසිකල්. ඉතින් ගොඩාක් විකිනනවා කියන්නේ ගොඩාක් විකුණන තැන් වල තමයි ගොඩාක්ම තියෙන්නේ. ඉතින් මොකද අපි කාටවත් විකුණන කෙනෙක්ට බයින්න බෑ. මොකද එයාලා කරන්නේ ව්‍යාපාරයක්. ඉතින් ව්‍යාපාරයක් කරන්න කෙනෙක්ට අපිට බයින්න බෑ. අපි දරගන්න ඕනේ. ඒක හරියට බලලා ගන්න. ඉතින් මොකද අපි දැන් හොනට් 100ක් ගත්තොත් මොනනම් 10ක් කියමුද? ඒක 80ම අටවා විකිරීමේ පරමාර්ථය මත තියෙන බයික්. ඒ හින්දා ඔයාලා බයික් එකක් ගන්න හොඳට හොයලා ගන්න. මොකද මේ බයික් වල හිස්ටරිස් අපි දන්නවා. මේ කොහෙද තිබ්බේ කොහොමද හැදුවේ කවුද හැදුවේ කොහෙන්ද වික්කේ දන්නවා. ඉතින් මම කාගේවත් නම් ගම දාන්නේ නැහැ. මම ඉතින් බයිසිකල් දෙක ගැන විතර විස්තර කිව්වේ. ඉතින් මේ බයිසිකල් දෙකම අපි හදනවා. ඉතින් රට්ටයක් හරියට පදින්න ලෙඩක් නැතුව වගකීමකින් එන්ජිමක් ගැන හිතන්නේවත් නැතුව කාබ්බයක් ගැන හිතන්නේවත් නැතුව වයරතුව පදින්න පුළුවන්. අපි හදුවට පස්සේ ඒ කියන්නේ අපි මාස 6ක් අපි හදපු එන්ජිමට වග කියනවා. ඉතින් ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. මේ බයික් දෙකම අපි දෙනවා. ඉතින් මේක chassis 115 අරකට chassis 115. ඉතින් සාමාන්‍යයෙන් අරක ලක්ෂ 10ට අඩුවෙන් ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් 10ත් 11 ඒ වගේ රේන්ජ් එකේ ගන්න පුළුවන්. මේක අකුරු 3ක් 115. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න. මොකද අපි මේක පෙන්නලා තමයි ඔයාලට විකුණන්නේ. මොකද නැත්තම් එන්ජින් හොඳයි සුපිරි කියලා විකුණන්නේ නැහැ. එන්ජින් හදලා සුපිරි කියලා විකුණනවා. ඉතින් ඔක තමයි හොනට් කතාව. හරිම හරි මොකද මේක මම දැක්ක මේ වල මේ ඊට කලිනුත් මේකේ මේ ප්‍රශ්නේ තිබ්බා. මොකද ඊට කලින් අයිතිකාරයොත් මෙහි ආවා. ඉතින් එයාලා හැදුවෙත් නැහැ. ඔක තමයි ඉතින් ඇත්ත කතාව. අන්තිම බිඳුවේ ඉන්න කෙනා තමයි අහුවෙන්නේ හොනට් එකට. අන්තිමට ගන්න අමාරුවේ මයික් එකක් කරලා දන්නේ නැතුව දුක් විඳලා ගන්න කෙනා තමයි අන්තිමට අහුවෙන්නේ. ඉතින් විකුණලා යයි සල්ලි තියෙන කොහොම ෂේප් වෙනවා මේ වැඩේ. ඒක කතාවයි. ඉතින් පව් දුකයි කරන්න දෙයක් නැහැ. හැබැයි දැන් පදින කයට සුපිරි බයික් තමයි හම්බෙමු. මොන දුක්ඛිත කතාවෙන් ඊළඟ එපිසෝඩ් එකක් එනවා. තව තියෙනවා බයික්. ඒවත් ඔයාලට දෙන්න.